NASA ආයතනය මගින් එවන ලද රෝවර දෙකක් දැනට අඟහරු මත ක්‍රියාත්මක වෙමින් තොරතුරු ගවේෂණය කරනවා. මේ තමයි Curiosity rover. මේක අඟහරුගේ දේශගුණය, භූවිද්‍යාව සහ අතීතයේ ජීවයට සුදුසු තත්ත්වයන් තිබුණද කියලා හොයනවා. මේක ජෙසරෝ ආවාටය අතීතයේ විශාල විලක් බව තහවුරු කරගත්තා. වගේම කාබනික අණු සොයාගත්තා. මේක අඟහරු මත විකිරණ මට්ටමත්, මීතේන් වායුව සහ ඒ තිබෙන ප්‍රමාණයත් පසේ 102ක් විතර ජලය ඇති බවත් සොයාගත්තා. රෝවරේ ගලක් උඩින් යද්දී ඒක පැලිලා කහපාට පිරිසිදු සල්ෆර් ස්පටික එළියට ආවා. පළවෙනි වතාවට මුකුත් මිශ්‍ර නොවුණු පිරිසිදු සල්ෆර්. අලුත්ම සොයා ගැනීම මවුන්ට් ෂාප් කන්දේ බොක්ස්වර්ක් කියන දැලක් වගේ විශේෂ පාෂාණ සැකැස්ම. මේවා හැදෙන්නේ භූගත ජලය ගලනකොට. ඒ කියන්නේ සෑහෙන්න කාලයක් යනකම් භූගත ජලය තිබිලා තියෙනවා. මේ තොරතුරු සොයා ගැනීමෙන් අතීතයේ අඟහරු ජීවයට හිතකර වතුර තිබුණු උණුසුම් ග්‍රහලෝකයක් කියන එක Curiosity ලෝකෙටම ඔප්පු කළා. ඊළඟ වීඩියෝ මිස් නොවෙන්න subscribe කරලා follow කරලා තියාගන්න. මේ අපූර්ව යාළුවන්ටත් බලන්න share කරන්න. නැවත හමු වෙමු.